පළවෙනි තැන දෙමව්පියෝ. දෙවෙනි තැන විවාහ ජීවිතේ බිරිඳගේ වචනේ. තුන්වෙනි එක තමයි රස්සාව කරන තැන. එහෙම නැත්නම් ඉස්කෝලේ නම් ගුරුවරු ළමයි අතර තියෙන සම්බන්ධය. එකිනෙකාගෙන් ආශිර්වාද ලබන්න ඕන. හතරවෙනි කාරණාව දෙවියන්ගේ ආශිර්වාදය. දේවතා බලි. දේවතා බලි කියලා කියන්නේ දෙවියන්ට පුද පූජා පැවැත්වීම. එතකොට සාමාන්‍යයෙන් බණ ටිකක් පොඩ්ඩක් ඔය උඩින් පල්ලෙන් අහනකොට මිනිසුන්ට හිතෙනවා මේ දෙවියන්ට පූජාවල් තිබ්බම තිසරණේ නැතු වෙනවා කියලා. දෙවියෝ ගැන කතා කරන එක මිත්‍යා දෘෂ්ටියක් නම් දෙවිවරු ගැන වැඩිපුරම අපිට දේශනා කළා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. දැන් දිව්‍ය ලෝක ගැන එහෙම අපි වැඩිපුරම දන්නේ ධර්ම දේශනාවලින්නේ. ලෝතුර බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ගෙවල් වල උදේ උයන් නැති නිසා ඒ උයන් නැති එක නිසා ගෙදෙට්ට බලපාන මේ දියුණුවට හානි වෙන විදිහක්. ඒ තමයි ගෙදර වෙලාවට උයන් නැති නිසා උදේම මේ දෙවියන්ට දේවතා බලි තියන්න බැරි වෙනවා කියනවා. එතකොට මේ දෙවියෝ ඒ මිනිස්සු ගැන අසතුටු වෙනවා කියනවා. දෙවියෝ මිනිස්සු ගැන අසතුටු වෙච්ච ගමන් ඒ ගෙදර දියුණුව නැති වෙනවා. බුද්ධ දේශනාවේ තියෙනවා. උස්සූර කියන සූත්‍රය වෙන්න ඕන මට මතක හැටියට අංගුත්තර නිකාය 3 තියෙන්නේ. එතකොට එතන දේවතා බලි දේව පූජාව කියන්නේ පින් දෙන එක නෙවෙයි. පූජාවක් තියන්න ඕන කන බොන දෙයක්. එතකොට ඔයාලා ඉන්නවා සමන් දෙවියන්ගේ අඩවියේ. මහියංගනේ මේ පැත්ත සමන් දෙවියන්ගේ අඩවිය. ඉන්දක දෙවියන්ගේ අඩවිය. එතකොට මේ දෙවියන්ගේ අඩවියේ ඉඳලා ඔයාලා සමන් දෙවියන් වෙනුවෙන් ප්‍රත්‍යෝපකාරයක් නැතුව තුටු පඳුරක් විදිහට පූජාවක් තියලා තියනවාද කියලා ඔයාලා බලන්නකො ජීවිතේ කවදා හරි. එහෙම තියලා නැත්නම් ඔයාලා ඉෂ්ට දේවතාවන්ට දේවතා බලි තියලා නැහැ තාම. ඉන්දක දෙවියන්ට දේවතා බලි තියලා තියනවාද කියලා බලන්න. දැන් සමන් දෙවියන්ට පූජා වට්ටියක් එහෙම තුටු පඳුරක් විදිහට තිබ්බොත් මිනිස්සු කියනවා ඔවා තිසරණේට හොඳ නැහැ. ওই දේවාලවල යන්නේ හොඳ නැහැ කියලා. දේවාලවල යන්නේ හොඳ නැහැ. පඳුරු ගැට ගහලා පොල් ගහලා බාරහාර වෙන්න යන්න හොඳ නැහැ. නමුත් ඒ දෙවියන්ට තුටු පඳුරු දෙන්න යන්න සුදුසුයි. අනිතක සමන් දෙවියන් වාගේ කෙනෙක් සෝතාපන්නයි. සෝතාපන්න කෙනෙකුට සංග්‍රහ කරන එක නරකද්ද? ඒ නිසා දේවතා බලි දෙන්න ඕන.